good morning ළමයි. අද මම තීරණය කරා ඔයගොල්ලන්ට ඇස්ට්‍රොපයිටම් ගැන පොඩ්ඩක් කියලා දෙන්න. ඇස්ට්‍රොපයිටම් කියන්නේ මේ ගස් වර්ගය. මේකේ ඉතින් මේකේ varieties මහා ගොඩක් තියෙනවා. මේ වගේ මේ කොටසක් මේවට කියනවා ribs කියලා. මේ ribs දාර මේක 5 ribs දාර 5. මේකේ ribs තියෙන 3යි 5යි 8ක්. ඔහොම ඉතින් ඔය එක එක විදිහට තියෙනවා. සමහර ඒවා මේ රතු පාට තියෙනවා. red color, yellow color එහෙම තියෙනවා. සමහර තනිකර කොළ පාට තියෙනවා. සමහර කටු ඒවා තියෙනවා. මේ හැම එකකම මේ මල් නම් ගොඩක් දුරට සමානයි. මේ රතු පාට, තැඹිලි පාට, කහ පාට, ලා රෝස පාටින් වගේ මල් පිපෙන්නේ. ගොඩක් මල් එනවා. මේ වගේ ගහක් අවුරුදු 4ක් විතර වගේ ගියපු ගස්. මේ වගේ දැන් මෙන්න මේ කටු තියෙන ඒවට කියනවා මේ ඔරනාටම් කියලා. කටු තියෙන ඒවට. එතකොට මේ වගේ උස ගහක් මේවා අඩියක් විතර උස ගහ 15000ක් 20000 එම එන්න වයසට යන ගණන් වැඩි මේ වගේ ඇස්ට්‍රොපයිටම් මේ විවිධ varieties තියෙනවා. මේ රිප්ස් ගාන අනුව රිප්ස් 3 ඒවා 4 ඒවා 5 ඒවා කියලා තිබ්බට සමහර මට 3 එකක් තියෙනවා. මේ රිප්ස් 5 එකක් ඕනේ මට 6 එකක් නෑ. එහෙම හොයලා ගන්න යනවා. එහෙම වැඩක් නෑ. කොහොම ලොකු වෙනකොට මේ රිප්ස් ගාන වැඩි වෙනවා. ගහ මහත් වෙනකොට මෙහෙන් රිප්ස් 3 එක එකපාරම 6 වෙනවා. ඒකින්ද රිප්ස් ගණන් වලට අනුව එක එක පැල හොයන්න යන්න එපා. මේ දැන් මේ ඇස්ට්‍රොපයිටම් වල ටිකක් උස යන්නේ නැතුව එකතන රවුමට වගේ හැදින් જાති දෙනවා. ඒවට කියන්නේ මේ වැස්ටරීස්. මේ වගේ එන ගණන් ඉතින් පාට දම් පාට රතු පාට කහ පාට ඒවා පොඩ්ඩක් ලොකු ගණන් 5000 10000 15000 එහෙම. ඇස්ට්‍රොපයිටම් වල මල් සමානයි. දැන් මේකත් ඇස්ටරි එකක්. ඇස්ට්‍රොපයිටම් සමානව ඒ වගේ මල් තමයි පිපෙන්නේ. තවත් මම ඇස්ට්‍රොපයිටම් ටිකක් පෙන්නන්නම්. දැන් මේ ඇස්ට්‍රොපයිටම් එක අවුරුදු 5ක් විතර ගියපුවා. මේකෙත් ඇස්ට්‍රොපයිටම් බට් කරගත්ත හැකි ඩ්‍රැගන් ෆෘට් වලට ඉක්මනට හැදෙනවා. ඒකට ඒවයි මල් වෙනවා ගොඩක්. මේ බට් කරපු එකක් ඩ්‍රැගන් ෆෘට් එකට. ඇස්ට්‍රොපයිටම් මේ විදිහට මල් වෙනවා. මල් දෙකක් පොලිනේට් කරගත්තාම මේ වගේ සීඩ්ස් ගන්න පුළුවන්. සීඩ්ස් වලින් මේවා පැල ගොඩක් හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේවා වටේට පප්ස් එන්නේ නැහැ. මේවට 50-50 තමයි එළිය තියෙන්න ඕනේ. මේ වටේට පප්ස් එකක්වත් එන්නේ නැහැ කවදාකවත්. මේවා මල් වලින් මල් දෙකක් ගස් දෙකක් තියාගෙන අවම බෝ කර ගන්න නම් අවම ගස් දෙකක් තියෙන්න ඕනේ. ගස් දෙකක මල් දෙකක පොලිනේට් කරපුවාම මේක සෙල්ෆ් පොලිනේට් වෙන්නේ නැහැ. ගස් දෙකකින් මල් පොලිනේට් කරගත්තාම ඇට අර ගන්න පුළුවන්. සීඩ්ස් වලින් ටක් ගාලා පැලෙනවා. මම දැන් සීඩ්ස් වලින් පැලගත්තුවා ටිකක් පෙන්නන්න. සීඩ්ස් වලින් පොඩි පැලක් මම එකව තිබුණා. මේ තියෙන්නේ අවුරුද්දක් විතර ගියපු පැල. ඕක සාමාන්‍ය රුපියල් 100 වගේ ඉඳලා යනවා. මේක මේ අවුරුද්දක් විතර ගියපු ඇස්ට්‍රොපයිටම් පැල ටිකක් තියෙන්නේ. හරි ඇස්ට්‍රොපයිටම් වර්ග එහෙම තියෙනවා. මේකේ රතු පාට කහ පාට තියෙනවා. විවිධ පාට එනවා. මල් ළඟ හැබැයි විවිධ පාට ඒවා නැහැ. රතු පාටත් තිබ්බ පැල ටිකක් ඒව ගොඩක් ඉවරුණා. මේ yellow color එකක් තියෙනවා. ඒක හැබැයි අවුරුදු 4ක් විතර වෙන ගහක් මේක. ඒක මං ගෙනාවේ මේක 5000 වලට. හරි 6000 වලට. මේ දවස්වල ගණන් අඩු වෙලා හින්දා මේක ඉතින් රුපියල් 2000කටවත් දැන් දෙන්න බැරි ගන්නට වෙලා තියෙන්නේ. කොහොම හරි මේවා තාම ඒ වැඩි ගණන් වැඩි කාලෙ ගත්ත එකක්. ඕකේ රතු පාට වර්ගයේ රතු පාට එක එහෙම තියෙනවා. හරි ලස්සනයි. ගොඩක් කට්ටිය ගාව අඩුයි. දැන් මේ ඇස්ට්‍රොපයිටම් මෙතන තියෙනවා වෙරිගේටඩ් එක yellow color වෙරිගේටඩ් එක. මේවා ඔරනාටම් කියන එකත් ඔරනාටම් කියන එකත් මේ වෙන වර්ගයක්. මේ ඩොට්ස් තියෙන එක තව එකක්, ඩොට්ස් නැති එක වෙන එකක්. එහෙම ඇස්ට්‍රොපයිටම් වල ගොඩක් වර්ග තියෙනවා. හැබැයි ඔක්කොගේම සමාන මල් පිපෙන්නේ ලොකු මේ වගේ මලක් පිපෙනවා. හරි බොහොම ස්තුතියි.